Hi guys, good morning. Only thing අදත් අපේ චාරිකාවෙන් අලුත් චාරිකාවක් යන්න තමයි ලෑස්තිය. ගොඩ කාලෙකින් ගොඩක් යන්න බැරි වුණා. ඉතින් අපි දැන් වෙලාව බැලුවොත් එහෙම 6:46යි 6:46 වෙලාව. කොහොමද යන්නේ කියලා ඉස්සරහට වීඩියෝ වලින් හම්බෙමු. එහෙනම් bye. මුතු අද අපේ චාරිකාවේ කට්ටියක් යන්නේ ඉන්න ගොඩක් කට්ටිය මුස්ලිම් ඉන්න අමා ඉන්න අයේෂ් ඉන්න නුරා අඩු මේ බලන්න එයා අලුත් යාළුවෙක් ඉන්නවා මෙයාගේ නම මොකද කිව්වේ පසුඳු පසුඳු ඉන්නවා උදේට කන්න කියලා නැවතුවා දැන් ආපහු මේ ගන්න හදන්නේ අපි දැන් රත්නපුර ටවුන් එක පහු කරලා තියෙන්නේ පිට සව යන්න තියෙනවා කිලෝමීටර් 68ක් ඒකයි විනාඩි 52ක යන්නක් යන්න තියෙනවා කට්ටිය යන්න ලෑස්ති වෙන්නේ අද අපි අද මුලින්ම යන්නේ බේකස් බේන් ඉතින් එහෙනම් බේකස් බේන් එකේදී හමු තමාට ඊට කලින් මග ලස්සන තැනක් තිබ්බෙත් ඒක ආයි හම්බෙමු කියලා වැඩක් නැහැ මාරන් මුවති සීගිර සෙට් වෙන්න තියනවා. කවුද මොකක් සීගිර සෙට් වෙන්න තියනවා. ඊගිරි මාරකක් ගැලපෙන්නවා සීගිර අර තියනවා. ආවෙට ඊගිරි කියලා හායි මගේ රත්තරන් යාළුවනේ කොහොමද? අපේ චාරිකාවක් channel එක subscribe කරන්න, share කරන්න, subscribe කරන්න මොකද්ද මම කියන්නේ? like කරන්න ගාන්ටාලටත් පයින් එකක් ගහන්න. එතකොට ඔයාලට මේගොල්ලෝ වීඩියෝ එකක් දාපු ගමන් ෆොටෝස් කලවල් තෝරේව කොළඹාවවත් ඇදෙන්නේ. දැන් කොළඹේ ඩෝරා වගේ තමයි ෆොටෝ ගන්නවා වීඩියෝ කරන යමන් Hi guys අපි බේකර්ස් බෙන් වලට හැරෙන්න දැනට ඇවිල්ලා තියෙන්නේ දැන් තමයි හැරලා යන්න ඕන උඩට අපි ආවේ පෙට්‍රෝල් ගහන්න උඩට ගිහිල්ලා දැන් ආවේ මෙතනින් හැරලා මං හිතන්නේ තව කිලෝමීටර් 12ක් වෙන්නවා ඔතන දුරක් යන්න තියෙනවා එහෙනම් අපි යන ගමන් ආයි මගදී හම්බෙන්නේ අපේ කට්ටිය යනවා ඉතින් අනේ ගොල්ලෝ යනවා කොහොනිත් යන එතන තාම මම මෙතනින් යන්න තියෙනවා නම් වෙන්න මෙතන පාරින් යන්න තියෙනවා ඒගොල්ලන්ට එතකොට වම් පැත්තෙන් අම්බු මොනවද යනවා එහෙනම් අපිත් යන් ඉස්සරහට ගිහිල්ලා ආයි මගදී හම්බෙමු එහෙනම් see you අපි දැන් මේ නන්පේරියල් බත්තුයායට යන කියන්නේ බේකර්ස් දෙන්නට යන පාරේ යන ගමන් ඉන්නේ මේක කිලෝමීටර් මම හිතන්නේ මං කීවත් හැරෙන තැන ගිහින් තිබ්බා පාර ඉතින් මං කියන්නේ මං දන්නේ නැහැ මොකද සෆාරි ජීප් එහෙම ගොඩක් යනවා මම හිතන්නේ පොඩි වාහනයකට නම් යන්න අමාරු වෙයි
අපි දැන් මේක ස්පෙන්ඩ් එකට යන ගමන් ඉන්නේ. අපි දැන් මේ බේකස් බෙන්ඩ් එකට යන පාරේ නන්පේරියල් වතුයාය යන පාරේ තමයි ඉන්නේ. මේක තැනක නැවැත්තුවා ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඒ view එක බලන්න ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ ලස්සන view එක. බලන්න මහා ලස්සන view එකක්. බලාකුළුත් එක්ක ඉර එළිය වැටෙනකොට කඳු වලට මාරම ලස්සන view එකක් තියෙනවා. මේ view එක ඉතින් බලන්න එන්න ඕනි ඉතින් මේ වගේ තැනකට. බලන්න කොච්චර ලස්සනද කියලා. එහෙනම් අපි ආපහු ගමන යන්න පිටත් වෙනවා. කට්ටිය මෙතන ඉන්නවා දැන්. තව කිලෝමීටර් 7.2ක් විනාඩි 23ක වගේ රූට් එකක් පෙන්නනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා හම්බෙමු. එතකන් මේ view එක ඔයගොල්ලෝ රස විඳින්න. bye. හරි. අපි මේ නැවත වාරයක් රැඳී සිටින්නේ අපේ චාරිකාවක් YouTube channel එක සමගයි. මෙතන ඉන්නවා අපේ චාරිකාවක් එකේ නිර්මාතෘ කුෂාන් තිලංග සහ මෙතන ඉන්නවා ඔහුගේ ප්‍රිය බිරිඳ දෙව්මිනි මුතුකුඩ ආරච්චි සහ ඔහුගේ නැගණිය හද්ද එහෙනම් දන්නේ. අද අපි ආතල්ලයක් ගන්න ඇවිල්ලා ඉන්නේ. තවත් vlog එකකින් හමු වෙමු. මට බෑ. මම මෙතනින් නවතිනවා. නවතිනවද? දැන් තමයි හොඳම හරි පටන් ගත්තේ. නියම අයියා. ඩිජිටල් බෝඩ් එක දින්නේ දැන් තමයි අයියා.
බයික් එක නම් ගන්න බැරි අවස්ථාවක්. මම පයින් යනවා. දැන් තමයි රූට් එකේ හොඳම හරිය යන්නේ නේ. මේකස් බෙන් ලස්සන වුණාට යන පාර නම් ලස්සන නෑ. යන පාර නම් ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. හරිම අමාරුයි. හරි අමාරු කොටසක් තිබ්බා දැන්. මම හිතන්නේ ඉස්සරහට හොඳයි වගේ නේ. සාමාන්‍ය වාහන වලට කාර් වෑන් වලට අමාරුයි. කාර් වලට අමාරුයි සාමාන්‍යයෙන්. ඕෆ් රෝඩ් වෙහිකල්ස් නම් කිසි ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන්. එතන ඉතින් පාර ටිකක් හොඳයි වගේ. ඊළ බලමු. ගාන්න කිව්වෙන බලන්න මේ පැත්තේ තියෙන. උන්ගන්න බලා ගන්න පුළුවන්. අර බලා ගන්න. ඉතින් බලාගෙන යන් ඉස්සරහටනේ. ආවද? Iya, nggak seru. Itu, lu tina. Sadiel. ලස්සනනේ. මෙතන තමයි කලින් බේකස් බෙන්ඩවලට යනකොට ටිකට් කැඩුවේ ගේට් එක නන්පේරියල් ටී ෆැක්ට්‍රී මෙතන තමයි ටිකට් කැඩුවේ. දැන් ටිකට් ගන්නේ නැහැ. ඒ කියන්නේ 2026 මාර්තු 1 වෙනිදා ඉඳන් ෆ්‍රී යන්න පුළුවන්. ඉතින් අපි දැන් ඉන්නේ ගේට් එක ළඟ. මම දැන් තව කිලෝමීටර් 5ක් වගේ දුරක් යන්න තියෙනවා. එන්න පාරනම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබෙනින් බොහොම අමාරුවෙන් ආව කොහොම හරි ඉතුරු ටික නම් දැන් නම් පාර එච්චර අවුලක් නැහැ මං හිතන්නේ. විසාට ගිහිල්ලා බලමු. මාර ලස්සනයි view එක. මේක බලන්න වෙන්න ඕනේ. බයික් එකේ එනවා නම් තමයි හොඳම. නැත්තම් පල්ලෙහෙන් ඔෆ් රෝඩ් ජීප් එකක් හය කරලා එහෙම එන්න පුළුවන්. නැත්තම් වාහන වෙන වාහනයක කාර් එකක වෑන් එක වගේ එනවා නම් එන්න බෑ. ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒතරම එහෙම එනවා නම්. බයික් එක ගන්න ප්‍රශ්නයක් නෑ. අමාරුයි. ඒත් එන්න පුළුවන් කොහොම හරි. නැත්තම් ඔෆ් රෝඩ් ජීප් එක නේද? ඔෆ් රෝඩ් ජීප් එක අරන් එන්න ඕනේ. එහෙනම් දැන් අපි මෙතනින් යනවා ඇතුළට. මුඩට යන්න තියෙන්නේ. බලන්න මේ view එක ඔයගලන්ට පේනවා ඇති. මාරම ලස්සන view එකක් තියෙන්නේ. calm view එකක් තියෙන්නේ නේ. අපි එන උඩට ගිහිල්ලා ආයි හම්බෙමු. bye. Bye. ලංකාවේ ලංකාවේ මෙච්චර වස්තු ගන්න තියෙනවා කියලා නේද?
ගයිස් දැන් තමයි බේකට්මෙන්ට් එකට ආවේ එන පාරනම් මාර අමාරු ඇත්තරම තිබොත් ඒම බයිසිකලේ කෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඉතින් ඔෆ්රෝඩ් වෙහිකල් එකේ කෙනවා නම් ඇත්තටම ලේසිනේ ඉතින් හැබැයි ඒ අමාරු වුණාට ඒකේ තියෙන මහන්සියේ වටිනාකම තියෙන්නේ මෙතන තාම මෙතන තියෙන view එක බලුවම මාර වටිනාකම තියෙන මාර ලස්සන view එකක් තියෙනවා ඔයගොල්ලෝ බලන්න මෙතන තියෙන view එක මේ view එක ගන්න ඉතින් ආයි ඒ වගේ වෙච්ච එකේ පාඩුවක් නෑ ඇත්තටම මාරම view එකක් තියෙන්නේ මේ වගේ view එකක් මම කොහෙවත් දැකලා නෑ ලංකාවේ ඇත්තටම ලස්සනයි බලන්න කොච්චර ලස්සනද කියලා වගේ ඉතින් පාර ටික ඩැමේජ් වුණාට මම හිතන්නේ මෙතන ඕෆ් රෝඩ් වෙහිකල්ස් නම් තියෙනවා ඉතින් බයිසිකල් වල යන තුල අපේ කට්ටියක් ඉන්නවා මෙතන තුරුවෙනික ඉන්නවා මෙතන අට්ටියම ඉන්නවා ඉතින් ඇත්තටම මේ ලොකු වෙලාවක් යනවා කිලෝමීටර් සාමාන්‍ය 9ක වගේ දුරක් එන්න තියෙනවා උඩට ඉතින් ඇත්තටම අමාරුවෙන් ආවත් ඇත්තටම වටිනවා මේ වගේ තැනක මේ තියෙන view එක බලන්න ඉතින් දැන් ආයි අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු Hi guys, ඔන්න ඉතින් අපේ චාරිකාවේ බේකස් බෙන් vlog එක නම් අපි මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ vlog එකකින් ආයෙ හම්බෙමු. එතකන් අපිත් එක්කම ඉන්න. අපේ YouTube channel එක subscribe කරලා like දාලා comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් vlog එකක් අරන් ආයෙත් ඉක්මනට එන්නම්. ආදරේ වල හැමෝටම